චූ නෙමෙයි මේ චූ නෙමෙයි මේ ක්‍රීම් සෝඩා. මේ තියෙන්නේ අපේ ගෙදර බාත්රූම් එක. එතකොට මෙන්න මේ ඉන්නේ මම. ඉතින් මම අද මේ බාත්රූම් එකේ පැය 24ක් ඉඳලා සුපිරිම එක්ස්පීරියන්ස් එකක් ගන්න තමයි හදන්නේ. හලෝ. ඉතින් මොන්න දැන් තමයි මම වැඩේ පටන් ගන්න හදන්නේ. හරිද? දැන් ඔයාලට වෙලාව පෙන්නන්නම්. දැන් ඔයාලට පේනවාද 11:59යි වෙලාව. හරිද? තව ටිකකින් 11:60 කියන්නේ 12 වෙයි. ඉතින් මම අද 12 ඉඳලා අද දවල් 12 ඉඳලා හෙට දවල් 12 එනකම් මේකේ ඉඳලා ඒකෙන් මං ගන්න එක්ස්පීරියන්ස් එක ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න තමයි මම මේ හදන්නේ. හරිද? ඒක තමයි මේ චැලෙන්ජ් එකේ අරමුණ. නැත්නම් පරමාර්ථය. හරි. සාමාන්‍ය මිනිස්සුන්ට බම් බාත්රූම් එකක් ඇතුලේ පැය 24ක් තියා පැය 3ක්වත් ඉන්න බෑනේ. අපි මම නම් ඉන්නවා නානකොට පැයක් විතර. හැබැයි සාමාන්‍ය මිනිස්සුන්ට බාත්රූම් එකක් ඇතුලේ මං හිතන්නේ පැය වැඩිම 4ක්වත් ඉන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම කන බොන ඒවයි කොහොම කරන්නේ දැන් මේක ඇතුලේ තමයි. සාමාන්‍යයෙන් ටොයිලට් එකක් ඇතුලේ බව කන්නේ. හැබැයි මම අද කනවා ඒක. ඒ කන්නේ මේ මම අද කන්නේ කෑම. හරි. කොහොම හරි මම හෙට 12 වෙනකන් හෙට දවල් 12 වෙනකන් මේ ටොයිලට් එක ඇතුලේ ඉන්න තමයි හදන්නේ. බලන්න වීඩියෝ එක දිගටම. හරියන්න ඔයාලට පේනවා ඇති මම පුඩුවක් එහෙම සපයගෙන තියෙන්නේ මෙතනින් ඉඳගන්න. හලෝ අපට සිකුණුනේ මේ වගේ වැඩ තමයි යාළුවනේ මට දැන් කොහොමද ඉස්සරහට කරන්න වෙන්නේ. මොකද මට වැඩක් නැහැනේ කරන්න මේක ඇතුලේ. කණ්ණාඩිය හොදනවා මං ගැම්මටම. හරියන්නේ කණ්ණාඩිය හේතුව හරි. දැන් පේනවාඩියක් පැහැදිලිවම ආනේ. මේ පිටිපස්සේ තියෙන ගණන් ගන්න එපා මේ ෆෝන් එක අටව ගන්න හදපු තැන් පොඩ්ඩක් ඉතින් දන්නවා තියෙන මේන් වෙනවා පොඩ්ඩක්. අනේ මන්ද යාළුවනේ මට නම් හිතා ගන්න බෑ මේක ඇතුළේ ඉඳගෙන මම මොනවද කරන්න කියලා. දස අතේ කල්පනා කරනවා මට මේක ඇතුළෙන් එළියට යන්න බැරි එක මහර ප්‍රශ්නයක්. මටත් ෂුවර් නෑ මම හෙට 12 වෙනකම් මේක ඉඳීද කියලා. අම්මෝ මට කම්මැලි බං. දැන් වෙලාව කීයද දන්නේ නේ? 12:09යි. 12ට පටන් ගෙන තාම විනාඩි 10ක් වගේ ගිහලා නැහැ. චර දේවල් කණ්ණාඩියක් තියෙනවද? තාම ගිහලා නැහැ. මොකද කරන්නේ? යාළුවනේ වෙලාව යවා ගන්න හොඳම වැඩේ තමයි මෙන්න මේ රාජකාරිය. මේක කරනකොට වෙලාව යනවා දැනෙන්නේවත් නැහැ. ඉතින් මම සෝෂල් මීඩියා පැත්ත පොඩ්ඩක් ගියා ෆෝන් එකේ. රන්න වැඩකුත් නැති හින්දා මම පොඩ්ඩක් නිදා ගන්න බැලුවා යාළුවනේ. හැබැයි වැඩක් නැහැ නිින්ද යන්නේ. හෙලෝ good morning. හෙට 12 වෙනකන් ඉන්න ඕනේ. මේ කාලේ යවා ගන්න විදියක් නෑ. පැයක් විතර මොන්නේ කොටුරේ. එළියෙන් සද්දයක් එනවා යාළුවනේ. අද ගෙදර කවුරුත් නැහැ මම විතරයි ඉන්නේ. අපි බලමුද මේ පොඩි ඕපයක් වන්න තිබේ නිකන් ඉන්න බැරි මම මේක ඇතුලේ. බලමු මොකද්ද මේ සීන් එක කියලා. මෙතනින් තමයි බලන්නේ මෙතන පොඩි දැලක් තියෙනවා. ඒ දැලෙන් තමයි බලන්නේ නේද එළියට යන්න බෑනේ අපිට නේ. බෑනවද යාළුවනේ? අල්ලපු ගෙදර.
සෙට් එක මේ මගේ පියවි හැට පේන හැබැයි වාල්ට එක පේන්නේ මේ දැලහින්දා ඇයි කියලා මන් දන්නේ මගේ කැම් එකේ මොකක් හරි ප්‍රශ්නයක් වෙන්නේ නැති ෆෝන් එකේ මේ ඉතින් මන්නම් කියන්නේ ඔයත් මේක ඉඳලා බලන්න සාමාන්‍යයෙන් පැය 24ක් ඕනේ නැහැ මං කියන්නේ අඩුම පැය 3ක්වත් බාත්රූම් එකේ නාන්නාපු වෙලාවකට පොඩ්ඩක් ඉඳලා බලපන් කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා මේ පුදුවේ පැය 3ක් විතර ඉඳගෙන හිටියා මේ වෙනකොට ඉතින් මම කියන්නේ ඕගොල්ලොත් මේක try කරලා බලන්න මොකද එතකොට ඕගොල්ලන්ට තේරෙයි අර එක තැනක ඉන්නකොට ඒ මිනිස්සෙන්ට තියෙන වේදනාව. එතකොට හරි ඉතින් මේ මම ඉන්නේ අපේ ටොයිලට් එක උඩ යාළුවනේ පට අතන ඉතින් මේ වගේ එකක් ගන්න තියෙනවා මේ එළිය පේන්නේ නැති වෙයි ඔයාලට තාමත් ඉතින් මේ ඔයාලට පේනවනේ මේ දොර වහලා තියෙන්නේ පිටිපස්සේ දොර වහලා තියෙන්නේ මේ මම දැන් ගොඩක් වෙලා තිස්සේ මේකේ ඉන්නවා අපි බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා වීඩියෝ එක දිගටම බලන්න moments later කන්න දෙනවා නම් අපිට බොන්න දෙනවා නම් හරියාලුනේ ඉතින් මේ තියෙන්නේ අපිට හෙට දවල් වෙනකම් වනදන්න ගෙනාව. එහෙම නැත්නම් කන්න ගෙනාව. එහෙම නැත්නම් ඊට් කරන්න ගෙනාවු කෑම. ඉතින් මේතන තියෙනවා බනිස් හෙට උදේ වෙනකම් මේ ටික ඇති. හෙට උදේ වෙනකම් ඇති උදේ ටික බඩගින්න තමයි එන්නේ. මොකද මට මේ ටික තියාගෙන ඉන්න බෑ මට මේ ටික කැවෙනවා. ඒතර මේ තියෙන්නේ මේ චූ නෙමෙයි මේ චූ නෙමෙයි මේ ක්‍රීම් සෝඩා ෆ්‍රිජ් එකේ තිබ්බ පාන ක්‍රීම් සෝඩා බෝතලයක් මේ ගෙනාවම ඉතින් මේ ටිකෙන් තමයි යැපෙන්න තියෙන්නේ බලමු මේ ටිකෙන් මට ඉන්න පුළුවන් ඒ කිය බොහෝ දුරට ඉතින් ක්‍රීම් සෝඩා එක නම් මේ දැම්ම ඉවර වෙයි ඒ බනිස් ටිකත් ඉතින් මේ තුන ඉවර වෙයි ඉතින් මට බඩගින්න තමයි ඉන්නේ නැත්නම් ඌ තමයි කන්නේ වීඩියෝ එක අම්බිලා හෙම්බිරිසාවත් එක්ක හෙම්බිරිසාව දෙන ක්‍රීම් සෝඩා වාට මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න හරි දැම්ම ලයික් එකක් දාන්න මේ බෑනම් කමන්නේ මේ පස්සේ ලයික් එකක් දාන්න පස්සේ කියන්නේ දැම්ම දාන්න කමන්නේ මොකද මේ කන්න හදන්නේ දැන් මම දවල් එකේ මම අවශ්‍ය කරන එන්නෝ රැටක් කරනවා අර අපි කමු හරියන්න ඉතින් ඔන්න මේ මම ගත්ත ටී බන් එකක් ගන්න ටී බන් එක තමයි මට කන්න වෙන්නේ ඉතින් අනිත් ටික පස්සේ කනවා මේ දැන් මොන ටී බන් එක කනවා අවුලක් නෑ හැබැයි මේක මේ හයිය ඇගිලෙන්නේ නැති ප්‍රශ්නයක් තිබ්බා යාළුවනේ මම මේක මෙහෙම කෑවට මේක ගල් දාලා හදපු බනිස් ගෙඩියක් වගේ පට්ටම අයියා මේ බනිස් ගෙඩිය උගුරින් පල්ලයට යවා ගන්න බොහොම අමාරුයි මම කොහොම හරි ඉතින් උදේට මොනවා හරි කන්නත් එපා බං ඉතින් ඔය ගල් දාලා හදපු බනිස් එක තමයි අපිට කන්න වෙන්නේ මේකට කියන්න වෙන්නේ ටී බනිස් නෙමෙයි මේකට කියන්න වෙන්නේ ගල් බනිස් කියලා සාමාන්‍ය මං ගල් බනිස් කාලා තියෙනවා ගල් බනිස් මෙච්චර හයිය නෑ හොඳම කෑල්ල මේ ගිලෙන්නේ නැති ප්‍රශ්නේ තිබුණා මේ පට හයියයි. මේ ප්‍රශ්නේ නැත්තම් මේක හොඳයි ඔලන්නේ නැහැ. මේ ලකුණු දෙනවා නම් 10න් 5ක් විතර දෙන්න.
cheers. හරියාලනේ මම ඔයාලට වෙනනම් දැන් මේ ඇතුලේ තියෙන ඒවා මොනවද කියලා. මෙතන තියෙනවා මේ අර පයින්දගේ පුටුව. නැති. ඒ වගේම මෙතන තියෙනවා මේ බාත්රූම් එක මදින බ්‍රෂ් එකක්. එතකොට මේ මෙතන තියෙනවා කළු ගල. රෙදි ඇතුළේ කළු ගල. එතකොට මෙතන තියෙනවා ටැප් එකක්. ටැප් එකේ වතුර එනවා කිසි අවුලක් නැහැ. ඊට පස්සේ මෙතන තියෙනවා නෙමේ තිබ්බ ෂවර් එක. මේ පොඩි අවුලක් තියෙනවා මේ මෙතන මොකද්ද රෙද්දක් වෙලා ඒක මන් දන්නේ නැහැ. කොහොම හරි ෂවර් එක නම් තියෙනවා මේකේ වලින් අතර ගැලවිලා ආවා. කොහොම හරි මෙතන තියෙනවා මේ අර පේන්නේ නැති දැල. එතකොට මෙතන තියෙනවා ඒක ඒක උඩ සබන් තියෙනවා. මේක උඩ සබන් තියෙනවා. එතකොට මේ තියෙනවා අර මේ මොනවාද පොඩි ෂවර් එක. පොන්තර වතුර යනවා ඒකේ. එතකොට මේ මෙතන තියෙනවා සින්ක් එක. සින්ක් එකේ මේ තියෙනවා මේක රින්සෝ දාලා තියෙන්නේ. එතකොට මේ අපේ අම්මා කහ එක. එතකොට මෙතන ටැප් එක. එතකොට මේක මේ මොකද්ද හිස් බෝතලයක්. එතකොට මේ අර මේ ඔය එක දාන්නවා. එතකොට මේ තියෙනවා කණ්ණාඩිය මේ තියෙන්නේ. මේක තමයි කණ්ණාඩිය. එතකොට එච්චරයි ඉතින්. මේ තියෙන වොෂින් මැෂින් එක. එතකොට වොෂින් මැෂින් එක උඩින් මේ තියෙන්නේ මේ අර රෙදියල බායක. එතකොට මෙතන තියෙනවා අපේ කැම ටික. අපේ ක්‍රීම් සෝඩා බෝතලේ. එතකොට අපේ අර බනිස් ටික. එතකොට මේ ඔය අනිත් ෆෝන් එකේ තියෙනවා. Few moments later. මේ පාර නම් ලවට නිින්ද යාගෙන ආව යාළුවනේ. දැන් පිලාව දිවුත් එහෙම. දැන් පිලාව අර වෙනවද දන්නේ? දැන් වෙලාව 7:27 දැන් වෙලාව. බොරු නෙමෙයි 7:27. යාළුවනේ දැන් නම් ටිකක් රැ වෙලා. වෙලාව 7:27යි. හැබැයි ඉතින් චැලෙන්ජ් එක නම් තාම ඉවර නෑ. අද රෑ මේකේ ඉන්නත් එපා කොහොමද? මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේකේ නිදාගන්න එක. මధుරව තලතල තමයි නිදාගන්න වෙන්නේ. මම දන්නවා කොහොම මට මේක නිදාගන්න වෙන්නේ නැහැ අද. ඒ වුණාට යාළුවනේ මොන දේ වුණත් මම මේ චැලෙන්ජ් එක අද කම්ප්ලීට් කරනවාමයි. අනිවාර්යෙන් මම 11 මාර වෙනකන් මේ බාත්රූම් එක ඇතුලේ ඕගොල්ලන්ට කියපු විදිහටම ඉන්නවා. Few moments later. යාළුවනේ මං කොච්චර නිදාගන්න try කරත් නිදිමත ඇවිල්ලා යනවා. මට නිදාගන්න හම්බුනේ නැහැ. යාළුවනේ මම වොෂින් මැෂින් එක උඩ තියලා තිබ්බ බඩුවල බර හින්දාම වොෂින් මැෂින් එකේ කෑල්ලක් කඩාගෙන වැටුණා බිමට. එතකොට මේ තියෙන්නේ අපි කන්නගෙන ආපු බඩු ටික. එතකොට මේ ක්‍රීම් සෝඩා බෝතලෙන් නම් භාගයක්ම විතර මම බීලා, භාගයට වඩා මම බීලා. ඉතින් මම බැලුවේ දැන් මේ රෑ වේල සපය ගන්න දැන් 7:00 පහ වෙලානේ. යාළුවනේ මම අපේ කෑම බෑග් එකේ තිබ්බ ස්පන්ජියක් ගත්තා කන්න. මට දැන් වැඩි ලොකු දෙයක් ගන්න බෑ. මොකද මේ ක්‍රීම් සෝඩා මම ටික්කට කලින් බිව්වා. ඉතින් මගේ බඩ පිරීලා. ඒක හින්දා මේ ස්පන්ජි තමයි අපේ රෑ වේල. අපේ ක්‍රීම් සෝඩා බෝතලේ මම මෙච්චරලා බිව්වා. මම ඔයාලට කිව්වනේ මේ පළවෙනි වේලෙම මේක ඉවරයි කියලා. එහෙම ඉවරුන්නේ නැහැ මේ. චුට්ටක් තිබ්බා. ඉතින් මම මේ ටික දැන් මොනවා. Cheers.
යාළුනේ මේ දැන් රෑමූඩ් එක හින්දා මගේ ෆෝන් කැම් එකේ පොඩි නොයිසි ගතියක් පෙන්නනවා. ඉතින් ඒක ඕගොල්ලන්ට තේරෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයා තාම වීඩියෝ එකට ලයික් එකක් දැම්මේ නැත්නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. රෑවිල කොහොමරි ෂේප් පේනවනේ යාළුනේ කළුවර වෙලා තියෙන්නේ දැන් නම් හොඳටම අද රෑ මම්මී කොහොම ඉන්නද කියලා මට නම් හිතා ගන්න බෑ ඉතින් යාළුනේ ඊයේ මගේ ඇඟට පොඩ්ඩක් අමාරු වෙච්ච හින්දා මම ෆෝන් එක පැත්තකින් දාලා නිදාගත්තා. හැබැයි දැන් නම් එළි වෙලා ඉතින් මට පට්ට සතුටුයි එළි වෙනකන් හරි මම හිටපු එක ඉන්නේ උදේලා ගයිස් ඉරවන්න නෝමාර වාල වෙනස් ගන්න ඉරාර අයියටම ඉරලා හරියට අතර මොකක්ද දුරහ ඉරලා තව බලන්න විදිහටම හරියාවනේ ඉතින් දැන් වෙලාව උගුරු වෙනනම් මම දැන් වෙලාව හරියට 11:50යි. ඔයාලට වෙනවද දන්නේ නැහැ. අපෙන් ෆෝන් එක අරන් ගියා මේ ශාලෙන් ෆෝන් එක තියෙන්නේ 11:50 ඉඳන් 50 වෙලා තියෙනවා. අපේ විනාඩි 10ක් වගේ කාලයක් තමයි මේක ඉන්නේ. දැන් තමයි පැය 20 වඩා මම මේක ඉඳලා Few moments later. හරියාවනේ මේ time is completed 12 o'clock වෙලාව 12යි time is complete ඉතින් දැන් යනවා ගෙදර අම්මෝ ඊගෙන බැරිසේ කුමාරි මේ වගේ තව සුපිරිම කන්ටෙන්ට් එකක් අපි ඉස්සරහට හම්බෙමු. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න channel එක.